එතකොට අපි ඔයාලට ටොසින් බොක්ස් එකේ දාගෙන තමයි යන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ටොසින් බොක්ස් එක. මේක බලන්න. මේ විදිහේ බොක්ස් ඕගලන්ට ගන්න තියෙනවා. ඕගොල්ලෝ ඒ ප්‍රමිතියට අනුව තියෙන ඒ විදිහේ පෙට්ටියක අරගෙන යන්න ඒ සත්තුන්ට අදාළ වෙන්ටිලේෂන් ඔක්කොම තියෙනවා. එතකොට මේකේ ඒ පුවමනා වෙලාවට අපි මෙතනින් තමයි සත්තුන් එළියට අරන්නේ. ඊළඟ වැදගත්ම දේ ඇවිල්ලා දැන් අපි මේ විදිහට යනවා කිලෝමීටරය කිලෝමීටර් 2 3 4 5 යනකම් පොඩි විදිහට තමයි යන්නේ. එතකොට මේගොල්ලෝ ඒරියා එක හොඳට බලාගන්න. මේගොල්ලොන්ට අපි ටිකෙන් ටික ගෙනියන්නේ කිලෝමීටර්. ඊට පස්සේ අපි කිලෝමීටර් 10ක් කියලා යනකොට 5ක් යන්නේ. පළවෙනි එක මම ගෙනියන්නේ කිලෝමීටර් භාගයයි. ඊට පස්සේ කිලෝමීටරයයි කිලෝමීටර 1.5යි කිලෝමීටර 2යි. ඊට පස්සේ මම කිලෝමීටර 2ේදී මේගොල්ලන්ව වැඩි කරනවා කිලෝමීටරයකට අපි යනවා කිලෝමීටර් 5ක්. පහෙන් පසුව මම ගන්නේ කිලෝමීටර් තව 5ක්. ඒ කියන්නේ කිලෝමීටර් 10යි. ඒකට මම මේ පැත්තට මගේ වම් අත පැත්තට කිලෝමීටර් 10ක් අරගෙන ඉවර වුණාම මම තෝරගන්නවා ඊට පස්සේ කොයි පැත්තටද ඊළඟ 10 යන්නේ. අපි හිතමු මේ පැත්තට ඒක කෝඩුවේ 4 පැත්තටම අපි ගන්නවා. එතකොට මේ පැත්තේ ට්‍රේනින් එක ඉවර වුණාම අපි ගන්නවා මේ පැත්ත. එතකොට මේ පැත්තේ ට්‍රේනින් එකේදී අපි කිලෝමීටර්ස් අර ගැහුව විදිහට කිලෝමීටරේ භාගෙන් කිලෝමීටරෙන් ඒ වගේ තමයි ඒ 10. එතකොට මේ සතාට හොඳටම පුරුදු වෙනවා එයාගේ ලෑන්ඩ් මාක්ස් අපි කියන්නේ. ඒ කියන්නේ එයා දන්නවා මේ කෝඩුව ළඟට තියෙන බිල්ඩින් එක මේක. මේ කෝඩුව ළඟට තියෙන ග්‍රවුන්ඩ් එක මේක තමයි. මේ කෝඩුව පිටුවට තියෙන ලොකු ජලාශය මේක තමයි. ලොකුම වහලය මේක තමයි කියලා මෙයා මාක් කරනවා. ඒ අනුව තමයි මෙයාව අරපුවාම මෙයා ස්පීඩ් එන්නේ මේ ලොකු මාක් එකක් බලාගෙන. කෝඩුව පැත්තට ලොකු මාක් එකක්. ඒ විදිහට ඔයාලට කිලෝමීටර් 10ම ගියාට පස්සේ ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ රේස් එකක් තියෙනවා. අපි හිතමු උදාහරණයකට යාපනයේට රේස් එකක්. එතකොට යාපනයේට රේස් එකක් තියෙනවා නම් ඔයාට යාපනයේට විනෝදයට ඔයාගේ පරවියාව ගිහලා උඩ ගහන්න ඕන. ඔයා ඔය විදිහේ ට්‍රේනින් එකක් නොකර ගිහලා උඩ ගැහුවොත් බොහෝ දුරට ඒ සත්තු නැති වෙන්න පුළුවන්. නැත්තම් දවස් 2ක් 3ක් අරගෙන එන්නත් පුළුවන්. තියෙනවානේ. එතකොට ක්ලබ් එකක ඔයා රේසින් පරවියෝ හදනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදාළ පළාතට හෝ ඔයාට කිට්ටුව හෝ තියෙන රේසින් පරවියන් සම්බන්ධ තියෙන ක්ලබ් එකක මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාට එතකොට තමයි පුළුවන් මේ ක්ලබ් එකෙන් දාන රේස් වලට සහභාගී වෙන්න. එතකොට මේ ක්ලබ් එකෙන් බොහෝ දුරට පරවියෝ කුඩා කාලෙදිම කකුලට දාන්න ඕන රින්ග්ස් ඒගොල්ලෝ දෙනවා. මේ තින්නේ එහෙම දාලා. එතකොට මේ රින්ග්ස් වලින් තමයි ඔයා තරඟයේ ඉදිරිපත් වෙන්නේ. එහෙම නැතුව සමහර අවස්ථාවක ඕගොල්ලෝ නොදන්න හින්දා නැත්නම් ඕගොල්ලෝ අලුතෙන් එන්න යන හින්දා ඕගොල්ලෝ පොඩි කාලේදී ඕගොල්ලන්ගේ නම ටෙලිෆෝන් නම්බරේ දැම්ම රින්ග්ස් දාලා තියෙනවා. එහෙම ඒවා වලින් ගොඩක් දුරට තරඟයකට සහභාගී වෙන්න අමාරුයි. මොකද ඒකට හේතුව ක්ලබ් එකක සමහර වෙලාවට කියනවා ඕනම රින් එකක් තියෙන පරයියට තරඟ කරන්න පුළුවන් කියලා. එවැනි අවස්ථාවකදී ඔයගොල්ලන්ට පුළුවන් ඒ තරඟයකට ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ කිව්වොත් ක්ලබ් රින් එක විතරයි තියෙන්න ඕනි කියලා. එතකොට ඒ ඔයා සමාජිකත්වයේ අරන් තියෙන ක්ලබ් එකේ රින් එක තියෙන පරවිය පමණයි ඒකට ඉදිරිපත් කරනවා. මේ පරවියෝගේ අපි රේසර්ස් ගැන කතා කළා. මේ රේසින් හෝමස්ලට රේසර්ස් ಜಾති කීපයක් තියෙනවා. එකක් තියෙනවා young bird race කියලා. ඒ කියන්නේ අපි young birds ලා තරුණ පරවියෝ. ඒ කියන්නේ කල්ලි 3 5 6 ඒ වගේ ඒගොල්ලන්ගේ රේස් තියෙනවා. එතකොට ඒ young bird race එක තියෙද්දි ඔයාට පුළුවන් ඒ අවුරුද්දේ දැන් උදාහරණයකට 2026 මුද්ද දැම්ම පරවියන්ට පමණයි 2026 young bird race එකට එන්න පුළුවන්. එතකොට ඒ රේස් එකෙන් පසුව තියෙනවා එකක් yearling bird කියලා. ඒ කියන්නේ 2025 රින්ග්ස් දැම්මේ. එතකොට ඔයාට 2026 පරයවත් දාන්න පුළුවන්. 2025 පරයොත් උනන ඒවට සහභාගී කරගන්න පුළුවන්. මේ හැම එකක්ම ක්ලබ් එක දාන නීති රීති අනුව වෙනස් වෙනවා. ඒගොල්ලෝ කිව්වොත් yearling bird විතරයි දාන්න පුළුවන් කියලා ඔයාට ඒකට හිස නමලා ඒ නීතිය හරි කියලා ඔයාට yearling birds ලව විතරයි දාන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට ක්ලබ් එක ඒ ඇඩ්මින් මඩුල්ලට
ඒගොල්ලන්ට බලය තියෙනවා රේස් එකේදී කොයි සත්තුද දාන්නේ කොයි සත්තුද නොදාන්නේ කියලා කියන්න. එතකොට සමහර රේසස් තියෙනවා ඕපන් චැලෙන්ජ්. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ඕනම සුපිරි ක්‍රීඩකයෙකුට සහභාගී වෙන්න පුළුවන් කොයි පළාතේ හිටියත් ඕනම විදිහේ රින් එකක් දාන්න කියලා. ඒ වගේ එක එක විදිහට රේසස් තියෙනවා. එතකොට මේ රේසස් වලට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් හරිම විනෝද ක්‍රීඩාවක්. ඒ වගේම හොඳ මහත්ම ක්‍රීඩාවක් මේ රේසිං පරවියෝ රේස් තරඟ වලට දාන එක. එතකොට ඊට පස්ව අපි කියන්නේ ඔයගොල්ලන්ට දැන් මේ රේසිං පරවියන්ව මහන්සි කරවනවා. කිලෝමීටර්ස් 10 යනකොටම මම කරන්නේ අපේ රේසිං අත්දැකීම් එක්ක මම මේ සත්තුන්ට දෙන්න ඕන මෙඩිසින්ස්. ඒ කියන්නේ ප්‍රමුඛතාවය දෙන්නේ මෙඩිසින්ස් ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඖෂධ වර්ග පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට දෙන්න ඕන ඇන්ටිබයොටික්ස් වර්ග, ඒගොල්ලන්ට දෙන්න ඕන රිකවරි, ඒ වගේ දේවල් ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් බැටිකුල විස්තර ඒ ගැන දැනගන්න අපිටව කන්ටැක්ට් කරන්න අපි ඔයගලන්ට ඕන කෙනෙක්ට කියලා දෙන්න. මොකද සිංහල භාෂාවෙන් නැති නිසා තමයි මම සම්පූර්ණ රේසිං ක්‍රීඩාව ගැන මේ වීඩියෝස් වලින් කියලා දෙන්නේ. ඉතින් ඒකම තව දෙයක් තමයි මේ පරවියෝ තෝරගන්න ඕනේ. ඔයා රේස් එකක් දිනන්න නම් ඔයාට හොඳ බ්ලඩ් ලයින්ස් ඉන්නවා. ඇයි අපි මේ ලොකු ගණන් දීලා පරවියෝ ගන්නෙ? මේ ලොකු ගණන් දීලා ගන්න පරවියන්ට පෙඩිග්‍රී එකක් තියෙනවා. නැත්තම් මේ පරවියෝ හොඳ ප්‍රසිද්ධ පරවි කූඩුවල පරවියෝ. උදාහරණයක් ගත්තොත් ජාන ආඩන්ස් කියනවා, ලියෝ හර්මන්ස් කියලා තියෙනවා, සීජේ කූප්මන් කියනවා, ගුන්ට පරංගි, මේ වගේ හොඳ ලයින්ස් ඉන්නවා. එතකොට ඒ ලයින්ස් උගොල්ලෝ පෙඩිග්‍රීස් එක ගන්න ගියොත් අපේ තමයි ඉම්පෝර්ට්, ඒ කියන්නේ රටින් ගෙන්න ගොඩාරියක් මුදල යනවා. ඒ වගේම හැම කෙනෙකුටම ක්‍රීඩා කරන්න පුළුවන් සාමාන්‍ය ලංකාවේ බෝ කරලා ඉන්න පරවියෝ පැටවුණුත් ඕගලන්ට ගන්න හැකියාව තියෙනවා. මේ හැමෝම තරඟයකදී පෙරමුණ අරගෙන තරඟ කරනවා. ඉතින් රේසිං පරවියට දෙනව නම් අනිවාර්යයෙන්ම විශේෂිත වූ විටමින් වර්ග සහ කෑම වර්ග වෙනම වට්ටෝරු තියෙනවා. ඒවා ඇවිල්ලා ඒ සත්තුන්ගේ නිරෝගීකම රැකගන්න ඕගොල්ලෝ ඒවා අනිවාර්යෙන් දෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගන්නවා යාපනයේ තමයි අපි රේස් එක තියෙන්නේ කියලා. එතකොට අපි කිලෝමීටර් 10 වටේට ගහලා ඉවරයි. අපේ තරගයේ තියෙන යාපනයට. එතකොට මගේ පරවි කූඩුව තියෙන්නේ කඳානේ. මම දැන් රේස් එකට ලෑස්ති වෙන්නේ යාපනයේ ඉඳන් මගේ පරවියව කූඩුවට ගෙන්නන්න. එතකොට මම කිලෝමීටර් 10ට පස්සේ මගේ ගාව තියෙනවා ඕගොල්ලෝ ඔක්කොටම ඒක ඩවුන්ලෝඩ් කරගන්න මැප් රූලර්. මේ software එකේ නම map ruler කියලා. අනිත් එක තියෙනවා speed distance කියලා ගන්න එක. ඒකම windy කියලා තව software එකක් තියෙනවා. මේ softwares ගැන මම ගොඩක් කතා කරන්නේ නැහැ. හේතුව එතකොට කාලේ වීඩියෝ එකට ගොඩක් කරනවා. ඔයගොල්ලන්ට පෞද්ගලිකව කතා කරලා ඒ ගැන අහන්න පුළුවන්. එතකොට මම කියලා දෙන්න. map ruler ගත්තාම අපි කිලෝමීටර් 10න් පස්සේ ඊට පස්සේ අපි යන්නේ පරවි කූඩුවේ ඉඳන් අපි ඉරක් අඳිනවා යාපනයේ තියෙන රේස් එක තියෙන ස්ථානයට යනකම් කොයි විදිහටද මේ ඉර උඩින් අපි යන්නේ කියලා. පැහැදිලිද? එතකොට අපි යාපනයේ යන පාර වෙන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා මීගමුවට ගිහිල්ලා හලාවතට ගිහිල්ලා පුත්තලම පැත්තේ. ඒක මාර්ග ප්‍රවාහය කියන්නේ වාහන යන පාර. නමුත් අපි පරවියව ගේන්න පුරුදු කරන්නේ මෙයා එන්නේ අහසින්. එතකොට එතන මුකුත් මෙයාට මාර්ග බාධක නැහැ. මෙයාට අපි මැප් රූලර් එක පාවිච්චි කරනවා. මගේ පරවි කූඩුවේ ඉඳන් කොයි ආකාරයටද අතාරින ස්ථානයේ ඉඳන් එයා එන්න ඕනේ කියලා. එතකොට ඒ සමහර මැප් රූලර් එක අපි ගත්තාම සමහර ස්ථාන තියෙනවා ඊටාම දුෂ්කරයි යන්න. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ ඉරේ තියෙන විදිහටම තමයි මම මගේ පරවියන්ව මම පුරුදු කරන්නේ. සමහර පාරවල් නැහැ, කැලෑවල් මැදිවල වගේ තියෙනවා තැන්. එතකොට මෙතනදී මම පොඩි දෙයක් කියනවා. වනජීවී වගේ කැලෑවල් වලට ඕගොල්ලෝ මැප් රූලර් එක තිබ්බා කියලා ඒව වලට ඇතුල් වෙන්න එපා. ඕගොල්ලන්ට ප්‍රශ්න වැටෙනවා. එතකොට ඕගොල්ලෝ ඒ හරියදී ගමන් මාර්ගය ඔයා වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ වනජීවී ඒරියා එක එක්ක පහු කරන්න. එහෙම නැත්නම් කලින් ටොසින් ගන්න. ඒගොල්ලන්ගේ කැලෑවල් ඇතුළට ගිහිල්ලා මැප් රූලර් එක ගියා කියලා ඒ කැලේ ඇතුලේ ගහන්න යන්න එපා. ඕගොල්ලෝ නිකන් එතකොට ප්‍රශ්නයක් දාගන්නේ. මේවා බුද්ධිමත්ව ඕගොල්ලෝ කරන්න ඕන දේවල්. ඉතින් එම නිසා මේ මැප් රූලර් එකෙන් ඕගොල්ලෝ අරගෙන යන්න ඕනේ. එතකොට අපි කරන්නේ සාමාන්‍ය මැප් රූලර් එකේ යනකොට කිලෝමීටර්ස් 50ක් විතර යනකම් ඔය විදිහට අපි ට්‍රේනින් එක කරනවා. මේකට කාලය අවශ්‍යයි.
සතියකට කොහොමත් අපි දවස් 6ක් ට්‍රේනින් යනවාමයි 3ක් කරනවා එක දවසක් රෙස්ට් දෙනවා ආයෙ 3ක් කරනවා. එතකොට ඒ දවස්වල අපි ලොෆ් ට්‍රේනින් ගන්නෙ නෑ සත්තුම. මොකද ඒ දවස්වල ඒගොල්ලන්ගේ කෙලින්ම එක්සර්සයිස් එක තියෙන්නේ අපේ ටොසින් එකේ තමයි. කිලෝමීටර්ස් 50ක් උපරිම 75ක් යනකම් තමයි අපි යන්නේ. එතනින් එහාට අපි ලොකු එකක් යනවා නම් අනුරාධපුරයට වගේ ගිහිල්ලා ගහනවා නම් අර වගේ 3-4 එහෙම ගහන්නේ නෑ. අනුරාධපුරයට අපි ඕනනම් එකක් දෙකක් ඒ වගේ තමයි ගහන්නේ. හැබැයි කුත්තලම හරියට යනකම් උපරිම පරියව අර මාර්ගයේ එන්න එයාව අපි පුරුදු කරනවා. දැන් මම තව උදාහරණයක් කිව්වොත් අපි යාපනයේ යන රේස් එකට පුත්තලම හරියට ගිහිල්ලා ඉරුවානේ. එයා අපි කූඩුවට එන්න ඕන එම් එක ගන්න. එතනින් අරපුවාම එයා සමහර වෙලාවට ටික දුරක් උඩට ගිල්ලෙනවා. උඩට ගිල්ලිච්ච එක මං එයාට කොළඹ නෙළුම් කුළුණ වගේ දෙයක් ලොකුවට පේනවා. එතකොට එයා දන්නවා මේක මං එම් කරගෙන ගියාම තමයි මගේ කූඩුවට යන්න තියෙන්නේ කියලා. එතකොට එයා ඒක එම් කරගෙන ගිල්ලීගෙන එනකොට මගදී එයාට පේනවා ඊට මෙහා තියෙන එයාගේ ඒරියා එකේ ලොකේෂන්ස්. ලොකු වහලවල් නැත්තම් ලොකු බිල්ඩින් මොනවා හරි යාට අඳුර ගන්න පුළුවන් වුණා. එතකොට එයා යාගේ මාර්ගය එයා වෙනස් කරනවා. කූඩුව දැන් මේ හරිය තමයි මගේ තියෙන්නේ කියලා. ওই විදිහට තමයි මේ සත්තු එන්නේ හොයාගෙන. එතකොට මම ඕගොල්ලන්ට කිව්වා මම සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් විතර යනකම් පැය කාලා පැය භාගයක් ඔය වගේ තමයි තියන්නේ. කිලෝමීටර් 10කට පස්සේ ටොසින් බොක්ස් එක අපි අරින්නේ සාමාන්‍යයෙන් පැය භාගෙ තියනවා සත්තුන්ව රිලැක්ස් වෙන්න. සහ ඒගොල්ලන්ට ඉව අල්ලගන්න කූඩුවට එන විදිය කොයි පැත්තෙන්ද කියලා. කිලෝමීටර් 10 25 යනකොට පැය භාගය මම ඊට පස්සේ පැයක් කරනවා. ඊට පස්සේ යන හැම එකකදීම අපි අරගෙන යනවා පාන්දර 6ට තියෙනවා 7ට අරිනවා නම් 6ට අපි අරින තැන ඒගොල්ලන්ව තියෙනවා 7 වෙනකොට පැයක් තියලා. ඒක ඉන්ටර්නැෂනල් රූල් එක. පැයක් තියලා තමයි අපි අරවියන්ව නිදහස් කරන්නේ. එතනදිත් මම ඕගොල්ලන්ට තව කියනවා මගේ අත්දැකීම එක එදාට ඉරාව්ව හොඳට තිබ්බේ නැත්තම් මේ සත්තුන්ට එකපාරට ගේ හොයාගන්න අමාරු වෙනවා. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? අරපු තැන වට කීපයක් ගහලා එවලදී මේගොල්ලෝ බලනවා මේගොල්ලන්ගේ ලෑන්ඩ් මාක්ස් මොනවද තියෙන්නේ ඒක හොයාගෙන ඉන්න කියලා. ඒ කියන්නේ ඒ අවස්ථා දෙක එකක ලෑන්ඩ් මාක්ස් හොයාගෙන ඉන්න බලනවා. ඉරාව්ව හොඳට තියෙනවා නම් ඒගොල්ලන්ට ඉව අල්ලන්න පුළුවන් ඒ මැග්නටික් ඔක්කොමත් එක්ක එයාට එන්න.